සමහර දුම්රිය ගමන් තියෙනවා අපිට ජීවිත කාලයක් පුරාවට මතකයේ තියෙන මතකයන් එකතු කරන. අද අපි යන්නේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස පිළිගත් ලෝකේ ලස්සනම දුම්රිය ගමන් වලින් එකක් කියලා සැලකෙන බර්නිනා රතු දුම්රියේ ස්විස්ලන්ඩ් සෙන්ට් මෝරිස් ඉඳන් ඉතාලිවර ටිරානෝ වලට. සෙන්ට් මෝරිස් වලින් ගමන ආරම්භ කරපු තැන ඉඳන්ම අපිව පිළිගන්නේ පිරිසිදු නිල් පැහැති වැව් අහස සිප ගන්න කඳු සහිත දර්ශන. අපි කඳුකරේ උඩට යන්න දර්ශනය තවත් විස්මයජනක වෙනවා. ගොඩක් අය මේ ගමන ගැන කතා කරන්නේ වින්ටේකේ හිමින් වැසුණු සුන්දරත්වය ගැන. ඒත් මම හිතන විදියට නම් මේ ගමනේ සුන්දරත්වය සීසන් එකකට සීමා වෙන්නේ නැහැ. හිම වෙනුවට මට දකින්න ලැබුණේ කොළපාට නිම්න සහ ජීවයෙන් පිරුණු ඇල්ප්ස් කඳුකරය. සමයකේ වුණත් අවුරුදු 10 ගාණක් පැරණි ග්ලැසියර්ස් පැහැදිලිවම දැක ගන්න පුළුවන් වුණා. මේ මාර්ගයේ තවත් එක විශේෂත්වයක් වෙන්නේ ඒක යුරෝප් වල උසම දුම්රිය මාර්ග වලින් එකක් වෙන එක. මේ ගමනේ උසම ස්ථානය වෙන්නේ ඔස්පීසියෝ බර්නිනා. එතන මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 2253ක් උසයි. තවත් විශේෂම දෙයක් තමයි අපි මීටර් 2253ක උසක ඉඳන් ටිරානෝ නගරයට මීටර් 429ක් දක්වා පල්ලමක් බහිනවා. ඒ කියන්නේ එකම ගමනකදී පැය කිහිපයක් ඇතුළත මීටර් 1800ක වගේ උස වෙනසක් අපිට අත්විඳින්න ලැබෙනවා. මම දකින විදිහට නම් මේ ගමන ඉංජිනේරු විද්‍යාවේ විශිෂ්ටත්වයත් ස්වභාව සෞන්දර්යයත් එකට හමු වෙන සන්ධිස්ථානයක්. අවසානයේ ටිරානෝ වලට ළඟා වෙද්දී මට තේරුණේ එක දෙයක්. බර්නිනා රෙඩ් ට්‍රේන් එක කියන්නේ ඇල්ප්ස් කඳුකරේ හදවත හරහා චලනය වෙන කවුළුවක්. ඒ වගේම අපි හැමෝම ජීවිතේ එකපාරක් හරි අත්විඳින්න ඕනේ සුන්දර අත්දැකීමක්.